Organizations in Sri Lanka are struggling to get the right people for work. Especially when you talk about getting the young people to the work environment, it's so difficult. මේ දවස්වල අපිට රස්සාවල් වලට jobs වලට කට්ටිය ගන්න ගොඩාක් challenging. හේතුව දැන් අපි ගන්නේ generation Z කියන ඒ group එක. මේ generation group Z කියන මේ group එකේ අය රස්සාවලට එන්නෙත් නැහැ, ආපු අය ඉන්නෙත් නැහැ. ලොකුම challenge එකක්. ඉතින් මේක විසඳ ගන්න අපිට යෝජනා කීපයක්ම තියෙනවා. මම ඒ වුණාට මේකේ වැදගත්ම යෝජනා පහක් ඔයගොල්ලොත් එක්ක share කරන්න කැමතියි. When you talk about the generation Z, they like purpose over paycheck. ඒ කියන්නේ ඒගොල්ලෝ පඩියට වඩා කැමති. ඒගොල්ලෝ ඇයි මේ රස්සාවට කැමති වෙන්නේ? ඇයි මේ රස්සාවේ මොනවද වෙන්නේ? සමාජයට යහපතක් වෙනද මේ රස්සාවෙන්? මේ බිස්නස් එකේ මොනවද වෙන දේවල්? ඉතින් ඒගොල්ලෝ කැමති ඒ purpose එක දැනගෙන රස්සාවක් කරන්න. ඉතින් අපිට වැදගත් වෙනවා මේ purpose එක, organisation එකේ vision mission එක, organisation එකේ core values මේ වගේ දේවල් කියලා දීලා, මේ වගේ දේවල් ගැන කතා කරලා ඒගොල්ලන්ගේ රස්සාවට බඳව ගන්න එක ගොඩක් වැදගත්. Second point is very important. They love learning. මේ තරුණ අය ගොඩක් කැමති ඉගෙන ගන්න. ඒගොල්ලෝ හැම විටම බලන්නේ ෆෝන් එකේ හරි එහෙම නැත්නම් එක apps වලින් හරි මොනවාර දේවල් ඉගෙන ගන්න. ඒ නිසා මේ ඉගෙන ගන්න අවස්ථාවල් දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ කැමති මේ රස්සාවල් වලට එන්න සහ රස්සාවල් වල ඉන්න. challenging projects ගැන හිතන්න. ඒගොල්ලන්ට learning environment එකක් ගැන හිතන්න. ඒගොල්ලන්ට අලුත් projects නැත්නම් innovative ideas ගැන ඒගොල්ලන් අහන්න. ඉතින් මේක කිරීම තුළින් අපිටත් එක වාසියක් වෙන. ඒ වගේම ඒගොල්ලෝ කැමති මේ අලුත් අදහස් එක්ක වැඩ කරන්න සහ අලුත් දේවල් ඉගෙන ගන්න. Third idea is these people are always tech savvy. ඒගොල්ලෝ කැමති තාක්ෂණෙත් එක්ක ඉන්න. කියන්නේ social media වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් වෙනත් තාක්ෂණ වෙන්න පුළුවන්. මේ තාක්ෂණෙත් එක්ක ඉන්න කැමති. ඒ නිසා පුළුවන් තරම් බලන්න මේගොල්ලන්ට තාක්ෂණය දෙන්න. තාක්ෂණය භාවිතා කරන්න අවස්ථාවල් ලබා දෙන්න. අපි ආයතනයක් විදිහට අපිට දන්නා මේ සමහර දේවල් අපිට දැන් පරණ වෙලා තියෙන්නේ. ඒ පරණ අදහස් එක්ක අපිට යන්න බෑ. So it's better to give them opportunity to learn and use technology as much as possible. So number fourth idea is to consider inclusiveness. ඒ කියන්නේ මේගොල්ලෝ විවිධයි. මේගොල්ලෝගේ අදහස් වෙනස්. මේගොල්ලෝ අඳින පළඳින දේවල් වෙනස්. ඒ නිසා අපි inclusive environment එකක් ඒගොල්ලන්ට දෙන්න පුළුවන් නම් ඒගොල්ලෝ කැමති ඒක ස්ථානයක වැඩ කරන්න. Right. The final idea is about flexibility. අපි ගොඩක් ආයතන වැඩ කරන්නේ 8-5 හරි එහෙම නැත්නම් 9-6 එහෙම නැත්නම් අපේ තියෙන fix working time එකක්. මේ working time එකට ඒගොල්ලෝ කැමති නෑ වැඩ කරන්න. ඒගොල්ලෝ ඇවිල්ලා දිගට වාඩි වෙලා ඉන්න කැමති නෑ. ඒගොල්ලෝ එකතන ඉන්න කැමති නැති කට්ටිය. ඒ නිසා it's important for us to think flexible working environment. ඉතින් ගොඩාක් රටවල වල මේක ප්‍රැක්ටිස් කරනවා. අපිට පුළුවන් තරම් ඒගොල්ලන්ට flexibility එක දීලා ඒ ගමම්ම ඒගොල්ලොත් එක්ක සුහොඳ වෙලා හරි ඒගොල්ලන් හඳුනගන්න අපිට වැඩ කරන්න පුළුවන් නම් මම හිතනවා අපිට සාර්ථක වෙයි. දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයකට මම මේ කෙටි උත්තරයක් දුන්නේ. ඉතින් අපි වෙනස් වෙන්න ඕනේ. අපි මම දන්නවා මම රීසන්ට්ලි මගේ ක්ලයන්ට් කෙනෙක් එක්තරා ඒ කියන්නේ හොඳ ඇක්ටිව් කෙනෙක් ජෙනරේෂන් Z එකේ කෙනෙක් එයාට කිව්වා ඔයාට වැඩ කරන්න බැරි නම් යන්න කියලා. හරි? පහෝදා රෙසිග්නේෂන් එක දීලා ගියා. දක්ෂ කෙනෙක්. තව එක්කෙනෙක් වැඩට ආවා. එයා ආවා ඒ ආපු දවසම එයාට සෑහෙන වැඩ දුන්නා. එයාට ඉන්ඩක්ෂන් එකක් තිබුණා, ඔරියන්ටේෂන් එකක් තිබුණා. එයාත් එක්ක සුහඳව කට්ටිය කතා කරලා ඒ අවස්ථාව ලබා දුන්නා. ඉතින් ආපු පළවෙනි දාම එයා කරේ මොනවද? ඇවිල්ලා ටික වෙලාවක් වැඩ කරා. ලන්ච් බ්‍රේක් එකට පොඩ්ඩක් එළියට යන්න ඕන කියලා ගියගෙන ආවේ නැහැ. ඉතින් අපි මේක ගැන හිතන්න අපිට අවශ්‍යයි හොඳ කට්ටියව බඳව ගන්න සහ රඳව ගන්න. Thank you.